දකුණු පැත්ති නම් මෙහාට එනවා. අදහසක් තියෙනවද? ඔව්. මේ ඩොනගන්නේ කොහෙද මගේ අම්මයි තාත්තයි? ස්තුතියි. මං දැනගත්තා. මොනවද යා කිව්වේ? ඒක අපි ආපස්සට ආමු. ඒගොල්ලෝ ඉන්න වදකාකාරේ යන්න. තුන්වෙනි මොලේ තියෙන තැන දන්නවද අහන්න? අයියෝ ඇඟේ බට්ටු ඉන්නවා. බලමු යාලා මේවට කැමතිද කියලා. අපි ඔයගොල්ලන්ව බේරගන්න ඉක්මනට එනවා. සියලු රොබෝවරුන් හදිසි පිටත්වීම සඳහා 4 වෙනි සහ 5 වෙනි අංගණයන් වෙත පැමිණෙන්න. මෙතන තමයි වාත කවුළු තියෙන තැන. ඒත් වදකාගාරේ තියෙන මාලිගාවේ එහා පැත්තේනේ. කොහොමද අපි දැන් මේ පැත්තට යන්නේ? ගිය පාරට වඩා මේගොල්ලෝ දැන් ටිකක් බුද්ධිමත් වගේ පේන්නේ. ඔයාට මෙතනින් පයින්න පුළුවන්ද? ඉක්මනට ඉක්මනට. මෙතනින්වත් යන්න පුළුවන් වුණොත් හොඳයි. මොකද්ද ඔය? වාගේ අතේ තියෙන්නේ. ඉන්නේ නේද? අනේ දෙයියනේ. දාඩිය දාපු අත්වලට ඉන්නව ඇවිල්ලා. ඔයා දන්නවද ඔයාගේ අත්වලට දාඩිය දාන්නේ ඇයි කියලා? මං හැමතිස්සෙම බය වෙලා ඉන්නේ හින්දා. ඔයා මට නම් බය නෑ වගේ. ඒ දැම්මට තරහා ගින් ඉඳා. ඔයා මගේ අම්මලව පැහැරගත්තා. පිස්සු රොබෝල හැදුවා. ඒ මදිවට මගේ අක්කා වලකටත් දැම්මා. මට කිසිම දෙයක් කරන්න ඕනුන්නේ නෑ. මං හිතුවේ ෆ්ලූප් කියන්නේ දක්ෂයෙක් කියලා. ඇත්තට? ඔයා මගේ වැඩසටහන බලනවද? මං ඒක හැමදාම බලනවා. ඇලෙක්සැන්ඩර් මිනියොන්. කොහොමද ග්‍රෙගරි? දකින්න ලැබීම සතුටක්? මෙව දන්නවද? ඔව්. මෙයා තුන්වෙනි මොලේ ව්‍යාපෘතියේ හිටපු කෙනෙක්. එයා යාගේ අදහස් මේ පද්ධතියට දාන්න